අද YouTube නාලිකාවෙන් පතිරනෝයිස් කතා කරන්න සූදානම් වෙන්නේ ඉතාලියේ පාසලක් තුල සිදුවුණු සාහසික මිනිමැරුමක් පිළිබඳව. දරුවෝ පාසල් යන්නේ පොත්පත් පෑන් පැන්සල් අරගෙන. දැන් ඉතාලියේ මේ වෙනුවට පිහි අරගෙන යන්න පුරුදු වෙලා. මේක කොහොමද වුනේ? මේ රටේ ඉන්න විදේශිකයෝ පිළිබඳව දැන් තියෙන මතය නම් මෙච්චර සුබදායක නෑ. පහුගිය වකවානුව තුලම හොරකම් මැරකම් මිනිමැරුම් වලට සම්බන්ධ වෙලා තියෙන කණ්ඩායම් විදේශිකයෝ. ඒ වගේම මේ මිනිමැරුම් වලට ලක් වෙලා මියදෙන්නෙත් විදේශිකයෝ වීම බහුල වීම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මෙන්න මේ සිදුවීම සිදු වෙන්නේ ජනවාරි මාසේ 16 වෙනිදා. ඒ කියන්නේ ගියේ සිකුරාදා. සිද්ධ වෙන්නේ ලිගුරියා ප්‍රදේශයේ ස්පෙට්සි කියන ප්‍රදේශයේ පාසලක් තුල මොරොක්කෝ ජාතික තරුණයෙක් අවුරුදු 19ක තමන්ගේ පාසලේ ඉන්න අවුරුදු 18ක තරුණියට පිහින් අහිනවා. පිහින් එන්නෙන් පස්සේ රෝහල්ගත කරන්න මැද්දේ මේ තරුණයා මැරෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ මේ පාසලේම ඉන්න සිසුවියක් මේ තරුණයාට ඊජිප්සියන් ජාතික තරුණිය තමයි මිය ගිහින් තියෙන්නේ. ඒ තරුණයාට පුංචි කාලේ ෆොටෝ එවනවා. මේ තරුණයාත් පුංචි කාලේ ෆොටෝ යවනවා. මෙන්න මේ හේතුවට ජෙලස් වෙච්ච මේක දරා ගන්න බැරි මේ මොරොක්කෝ ජාතිකයා තමයි පිහින් අයින්නේ. දේවල් දරා ගන්න බෑ. ඔහුගේ පෙම්වතියෙත් නෙමෙයි. මේ කාන්තාවකට මේ තමන්ගේ පාසලේ ඉන්න සිසුවෙකුට ආදරයක් හිතුණා කියලා තව කෙනෙක්ට ඒ අත් එක්ක කතා කරන්නවත් ෆොටෝ එකක්වත් ගන්න බැයිද? ඒක නම් මේක මොකද්ද මේක? ඉතින් මේ වගේ විශේෂයෙන්ම මොරොක්කෝ ඒ වගේම ටියුනීසියා අල්ජීරියා කියන මේ රටවල් වල බහුතරයක් කිසිම චාරයක් නැතුව හැදෙන පිරිසක් ඉන්නේ. ඉතින් යන එනකොට පරිස්සම් වෙන්න මේ අය මොනවාද කින්ද මන්ද කියලා එයාලට තේරෙන්නේ නැහැ කරන දේවල්. ඉතින් අපේ දරුවන්ගේ පහුගිය කාලේ මූණුනුත් කපලා තිබ්බා. ඒ වගේම තවත් පිහියනුම් ගොඩකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මිනිස්සු මහා දවල් ගිහිල්ලා හොරකම් කරනවා කිසිම චාරයක් නැතුව. ඉතින් මේ වගේ ಜಾති ඉද්දි දන්නේ නැහැ මේ ආරක්ෂකංශ මේ විදේශිකයෝ මේ විදිහට වෙනකොටාගෙන මේ රටට පිළිලයක් වෙනවා කියලා ලෝකෙට කියලා මේ විදේශිකයන් වෙනුවෙන් ගන්න තීරණ නීති වෙනස් කරන්න හදනවාද කියලා. ඒකින්ද අපි පරිස්සම් වෙන එක අපිට හොඳයි. මේ වගේ පිරිස් දැක්කහම එතනින් මගහැරලා යන එක තමයි හොඳම දේ. මොකද පොලිසියකට ගියත් මොනා කෙරුවත් ඒ වගේ නීති ඒවා හදලා කරලා එනකොට දේවල් වෙලා සිද්ධ වෙලා හමාරයි. ඒකින්ද හොඳම දේ තමයි අපේ ආරක්ෂාව අපි සපය ගන්න ඕන. මේ වගේ රටකට ආපුවාම කීයක් හරි හම්බ කරගන්න ඇවිල්ලා ජීවිත මේ විදිහට ගෙන යද්දී අපේ දරුවෝ පාසල් වලට යනවා විවිධ ජාතීන් එක්ක අධ්‍යාපනය හදාරනවා අම්මලා තාත්තලා පුළුවන් තරම් පරිස්සම් කරගන්න දරුවන්ව. කාවද ආශ්‍රය කරන්නේ මොනවාද කරන්නේ කින්ද මන්ද කියලා පරිස්සම් කරගන්න. මොකද මේ සමාජයත් එක්ක මිනිස්සු විනාශ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රටට මේ පිළල වෙලා තියෙන ජාතිත් එක්ක ඉදිරියේදී අනවසරෙන් ඉන්න සංක්‍රමණිකයන්ට මොනා වෙයිද? ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒකින්ද මේ වගේ සිදුවීම් එක්ක අපි බලන්න ඕනේ අපේ දරුවෝ යන එනකොට සමහර අය අපේ ශ්‍රී ලාංකිකයන්ටත් කියන්නේ දැන් පොඩ්ඩක් චෙක් කරන්න ගනි. ඒකින්ද ඔය කවුරු මොනවා කිව්වත් පරිස්සාවට පිහි අරගෙන මේවා කරාගෙන යන්න කියලා ඒ වරෙන් යන්න එපා. හම්බුනොත් එහෙම විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ හින්දා හොඳම දේ තමයි ඊජිප්තු ජාතික මේ තරුණයා මේ විදිහට මිය ගියා. හෙට වෙනකොට තව මොනවා වෙයිද දන්නේ නැහැ. තව කෙනෙක්ටත් මේ ඉරණම අත් වෙන්න ඉඩ තියෙනවා. ඒකින්ද අපේ පරිස්සාව අපි තියාගන්න ඕන. ඒකින්ද හොඳම දේ තමයි යන එනකොට වටපිටාවේ Taman එක්ක ඉන්නේ කවුද කරන්නේ මොනවාද කියලා අවධානයෙන් ඉන්න. ඒකයි පණිවිඩය. ආයිබෝ.